අත්හැරීමෙන් සතුට වෙන අයට දෙවියෝ ප්‍රියයි. දෙවියෝ ආශිර්වාද කරනවා. අත්හැරීමෙන් සතුට වෙන අයගේ ජීවිත ගැන දෙව්ලොවේ දෙවියෝ කතා කරනවා. දෙවියෝ ප්‍රිය කරන ජීවිතයක් ලැබෙනවා අත්හරින්න දක්ෂ කෙනාට. මම අද කල්පනා කළා මේ බලංගොඩ අසපුවේ ධර්මානුශාසනාව විදිහට අත්හැරීම ගැන කතා කළා නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දානම් භික්කවේ සප්පුරිස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං. මහණෙනි දානය අත්හැරීම වනාහි පෙර අතීතේ පටන් සත්පුරුෂයෝ පනවන ලද දෙයකි. සත්පුරුෂයන් වර්ණනා කරන ලද දෙයකි. පණ්ඩිතයන් පනවන ලද දෙයකි. එනිසා අපි අත්හැරීම ගැන අහමු. අත්හැරීම ගැන හිත පහන් කරමු. අද මේ ශ්‍රවණය කරන්නා වූ උතුම් දහම් පදේ ආශිර්වාදයෙන් පින්වතුන්ලගේ ජීවිතේම සුවපත් කරගන්නට දහම් අසනා හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දහම් අසන්ට ඒකරාසී වුණු මේ සදැහැති සියලු දෙනාට බලංගොඩ මහමෙවුනාව භාවනා අසපු පිම්බීමේ වැඩ හිඳින උතුම් බෝරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් මේ වන විට ඉදිවෙමින් පවතින උතුම් සිරි සම්බුදු සෑරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් නොඅඩුවම ලැබේවා. සාදු සාදු සාදු. අපි කාගේ දුර්ලභ මනුස්ස ජීවිතවලට උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය සමීප කළ අපගේ ගුරු දේවෝත්තම අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. මේ බලංගොඩ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ සදහැවතුල්ලාට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර සලසන අසපුවේ අනුශාසක අපේ පින්වත් නිලුම්දෙණිය අමිත ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කොට පූජනීය පින්වන්ත සංගරුවන නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ අත්හරින අයට දන් දෙන අයට ගොඩක් අනුග්‍රහ කළා. අත්හැරීමෙන් දාණයෙන් උපදින මහ ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ දැන හිටියා. පෙරුම් පුරන බෝසත්වරු පාරමිතා අඳුන ගන්නකොට පළවෙනි පාරමිතාව විදියට අඳුනගන්නෙත් දානය. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සංච අදිඨානං මෙත්තුපෙක්ඛා ීමේ දස. ඔවනේ දස පාරමිතා. දස පාරමිතාවල පළවෙනි කතාව දානය. වැඩේ කියන්නේ දානයෙන් පෙරුම් පුරන්න පටන් ගන්න බෝසත්වරු අවසානෙටම පුරලා ඉවර වෙන පාරමිතාව මොකද්ද? දානය. වෙස්සන්තර අත්භවයේ මහබෝසතාණෝ දන් දෙනකොට මහ පොළොව කම්පිත වී ගියා. පොළොතලයේ හොලෝ දන් දීලා සන්තුසිත දේවරාජ නමින් තුසිත දෙව් භවනේ උපන්නා. පෙරුම් පුරන බෝසත්වරු ආරම්භ කරන්නේ පෙරුම් පිරීම දාණයෙන්, අවසන් කරන්නේ දාණයෙන්. එනිසා දාණය ගොඩාක් වටින එකක්. අද මේ කියලා දෙන කතාවත් දානෙත් එක්ක සම්බන්ධයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ බණපතේ වදාළෙත් දානයක් නිසා. අද වුණත් ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ හිටියානම් ඇතැම් සදහැවතුන්ලගේ දානවලදී ලස්සන ජාතක පුවත් ආදියෙන් බණ කියන්න තිබ්බා. අද ඒත් කෝ එහෙම? අද කිසිවෙක් නෑ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානයකට ආරාධනා කරපු සැවැන්නුවර උපාසකෙක් සර්ව පරිස්කාර දානය පූජා කළා. සර්ව පරිස්කාර කියන්නේ මොකද්ද පින්වතුනි? අඩුවක් නෑ. හැම පිරිකරක්ම හිත දාන පූජා කළා. මේකත් පූජා කරන්න ඕන, මේකත් පූජා කරන්න ඕන කියලා හැම පැත්තකින්ම හිත දාන පූජා කළා. මොකද දන් දෙන දේට අනුව සංස්කාරය වෙනස්නේ.
දන් පූජා කරන දේට අනුව සංස්කාරය හැමතිස්සෙම වෙනස්. අර කිංදද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළනේ යමෙක් ආහාර පාන දන් දෙන්නේ නම් බලය දුන්නා වෙයි. ඔහුට පෙරලා බලය ලැබේ. යමෙක් වස්ත්‍ර දන් දුන්නොත් හැඩරුව දුන්නා වෙයි. ඔහුට පෙරලා හැඩරුව ලැබේ. යමෙක් යාන වාහන දුන්නොත් සැප දුන්නා වෙයි. ඔහුට පෙරලා සැපේ ලැබේ. යමෙක් ආලෝකයේ දන් දුන්නොත් ඇස් දුන්නා වේ. ඔහුට පෙරලා පිරිසිදු ඇස් ලැබීම පිණිස අර ආලෝකයේ දන් දුන් පින හේතු වේ. එකකට එකක් වෙනස්. එකකට එකක් වෙනස්. සර්ව පරිස්කාරක දානයක තියෙන ස්වභාවය තමයි හැම පැත්තක්ම ආවරණය වෙනවා. හැම දෙයක්ම දන් දුන්නා. දන් දීලා ප්‍රීතියට දානෙන් පස්සේ බණපදය අහන්න වාඩි වෙනකොට ඇඬුණා. දීපු සතුටට ඇඬෙනවා කියන එක වින්ද පින්වතුල්ලා මේ තලෙත් ඇති. දන් දීපුවම අත්හැරපුවම සතුටට ඇඬෙනවා ස්වාමීන් වහන්සේ. ඒක නම් ඇත්ත. එහෙම වෙලා නැද්ද? තමන් දානේ පූජා කරලා සමහර දාන ඒ දානී සමහර වෙලාවට අපි ආස කරන දෙයක් හදාගෙන ගිහිල්ලා අපිට මේ මෑතක ලැබුණා අපේ දානයකට අපි දන්න කියන සදහැවතුල පිරිසකට මං කිව්වා ඔයාලට කැමති පළතුරක් ගෙනල්ලා මට දෙන්න මං සංඝයාට පූජා කරන්න ආසයි. අරගෙන ඇවිත් තිබුණා ගිනි වරක කියලා වරක ගෙඩියක්. කිව්වා ස්වාමීන් වහන්සේ මේක ගිනි වරක. මං කිව්වා මොකද්ද ගිනි වරක? ස්වාමීන් වහන්සේ මේක ගින්දර වගේ පාට රතු පාටයි. මං හිතුවා කියන තරම් නැති වෙයි කියලා. ඒ වරක ගෙඩිය කැපුවට පස්සේ තමයි මටත් තේරුනේ මේක නම් ගිනි වරකම තමයි. තනි කරම රතු පාටයි ලස්සනයි. ඒ වරක ගෙඩිය කපලා මදුරු ටික වෙන් කරලා ඒක ගැන ඇතිවෙච්ච ආසාව නිසා මම අල්ලන් ගියා. සමහර සංසල ගන්න නැති වෙනකොට මං කිව්වා නෑ ස්වාමීනි මේක ගිනි වරක ගන්න. ඔක්කොම ස්වාමීන් වහන්සේලා අරගත්තා. ඒ අරගෙන ගියපු පළතුරු එක හිස් වෙනකොට හිත ප්‍රීතියෙන් පිරීලා ගියා. ඒ නිසා ඔයාලා විඳලා ඇති. දීමේ සතුට දින්නම් සුඛපලං හෝති. දන් දීමෙන් සැප ලැබේ. නා දින්නම් හෝති තන්තත. නොදී ඉඳීමෙන් ඒ සැපේ නැත්තේ. නොදී ඉන්න කෙනා දන්නේ දානේ සැපේ. එයා දන්නේ ගොඩ ගහ ගැනීමේ සැපේ විතරනේ. එයා තමන්ගේ තියෙන දේවල් දිහා බලලා සතුට වෙනවා. අල්මාරිය අරිනකොට තියෙන රෙදි ගොඩ දිහා බලලා සතුට වෙනවා. ආභරණ පෙට්ටිය දිහා බලලා සතුට වෙනවා. account එක දිහා බලලා සතුට වෙනවා. එයාටත් සතුටක් තියෙනවා. හැබැයි මේ ජීවිතේම දුකකින් කෙලවර වෙන සතුට. මේ ජීවිතේම උහුලන්න බැරි දුකකින් කෙලවර වෙන සතුට එයා රැස් කරගැනීමෙන් විඳින්නේ. මිනිස්සෙක් රැස් කරගන්න දේ ඒ මිනිසයාට අහිමි වෙනවනේ. ඒකනේ දුක. මොනතරම් දේ රැස් වෙලා තිබ්බත් එක තප්පරයක් ඔහුගේ සියල්ල අහිමි කරනවා. චූටි මොහොතකින් අර තිබ්බ සියලු දේට තියෙන අයිතිවාසිකම් ටික ඉවරයි. හැබැයි යමෙක් අත්හරින්න පුරුදු වුණොත් එහෙම අත්හැරීමේ සැපය සැපයකින්ම කෙලවර වෙනවා. ඒ නිසා මේ සැප දෙක සම්පූර්ණ ආත්පස දෙක අල්ල ගැනීමේ සැපය අත්හැරීමේ සැපය. ඔයාලා අඩු වැඩි වශයෙන් අත්හැරීමේ සැපේ විඳලා ඇති. ඉදිරියටත් මම යෝජනා කරනවා අත්හරින්න ලැබෙන අවස්ථාවල හැම පැත්තකින්ම අත්හරින්න. ඒක පුදුම සුන්දර එකක්. අපි බලන්න එක ඔය විදේශ රටක මහත්තයෙක් ලංකාවට ආපු වෙලාවේ එයාගේ චූටි දූත් එක්ක ආවා. හරි හුරුබුහුටි ළමෙක්. එයාගේ අතේ ලොකු චොකලට් දෙකක් තිබ්බා. එකක් මට පූජා කළා. දැන් අනිත් එක එයාගේ අතේ මං හිතුවා මේ දෙකම අපිට පූජා කරන්න වෙන්නද ගේන්න ඇති කියලා. සාමාන්‍යයෙන් පිරිකර ගේන්නේ එහෙමනේ.
අරක අරගෙන මං ආයෙ කිව්වා දැන් ඔක දෙන්නේ නැද්ද මට? එතකොට එයා ඒක කොහොම තුරුල් කරගත්තා. එතකොට අර මහත්තයා මට කිව්වා නෑ ස්වාමීන් වහන්සේ මෙයා ඔය එනකොට අපි සුපර් මාකට් එකකට ගියාට පස්සේ මෙයා දැකලා ඕක ඉල්ලුවා. මං ස්වාමීන් වහන්සේ මෙයාට පුරුදු කරනවා හැමතිස්සෙම ආස කරන දේ දෙන්න. මෙයා මොනවා හරි දෙයකට ආස කළොත් මං ඒකෙන් දෙකක් කරන් දෙනවා. එකක් පූජා කරන්නට. එකක් එයාට. මං කල්පනා කළා ඒ තාත්තා ඒ දූට කොච්චර සත්පුරුෂෙක්ද. චූටි බටු කාලේ ඉඳලා එයා හුරු වෙනවා. එයා රහට කන ඕන දෙයක් දීලා කන්න. එයා ලොකු ළමයෙක් වෙන කාලෙක එයාට කොච්චර ලස්සන හිතක් හැදෙයිදනේ. දානේ සොඳුරුයි පිංගුතුනේ. සොඳුරු දානයක් පූජා කරලා ඇස්වල සතුටු කඳුළු පුරවන් ඉන්න කෙනෙකුට බුදුරජාන් වහන්සේ මේ අසිරිමත් ජාතක පුවත දේශනා කළා. උපාසක තොප විසින් කරන ලද්දේ මහා පරිත්‍යාගය. සාමාන්‍ය මිනිසෙකුට මෙසේ දන් දීම දුෂ්කරයි. දන් දීමේ සිරිත පුරාණයේ පටන් නුවණැති වූ නොකඩකොට පවත්වාගෙන ආපු සිරිත. උපාසක දන් දිය යුත්තේ ගිහියෝ පමණක් නොවේ පැවිද්දෝද දන් දිය යුත්තේ. ලස්සන වචනය. දන් දිය යුත්තේ ගිහියෝ පමණක් නොවේ පැවිද්දෝ විසින්ද දන් දිය යුත්තේය. උපාසක ඔබ දන්නවද? ග්‍රහ ජීවිතයේ අත්තරලා තමන්ට කියලා මොකුත් නැතිව හිටපු පැවිද්දෙක් විදිහටත් පෙර බෝධිසත්වයෝ දන් දීමේ චේතනාව වනසගත්තේ නැහැ. දෙන්න දෙයක් නැහැ. හැබැයි දෙන්න හිත තියෙනවා. ඇත්තටම පිංගුතුනි දන් දෙන්න මුලින්ම තියෙන්න ඕනේ මොකද්ද? හිත. පළවෙනි දේ හිත. දන් දීම පිණිස අත්‍යවශ්‍යයි හිත. ඊළඟට දානෙට උවමනයි දන් දීම පිණිස දෙයක්. ඊළඟට දානෙකදී ගොඩාක් වැදගත් දම් පිළිගන්න සුදුසු පිරිසක්. මේ තුනම එකට මුණ ගැහිච්චි තැන උපදිනවා විස්මිත දානමය පුණ්‍ය විපාකයක්. දන් දෙන්න හිත තියෙන කෙනෙකුට දන් දෙන්න දෙයකුත් ළඟ තිබිලා දම් පිළිගන්න සුදුසුම පිරිසක් හෝ කෙනෙක් මුණ ගැහුණොත් එතන තමයි උපදින්නේ ආශ්චර්යවත් පිං. පෙර ඈත අතීතයේ තිස්ස කියන බුදුරජාණන් වහන්සේ කල්ප 94කට කලින් උන්වහන්සේ කාලේ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩිද්දි තරුණයෙක් තමන්ට ශිල්ප කියා දෙන ආචාර්යින්ගේ ළඟට යනවා. ආචාර්යින්ට ගුරු පඬුරක් විදිහට වටින රෙද්දක් අරන්. අද අපිට ඒක තේරෙන්නේ නැහැ පින්වතුනි. සාමාන්‍යයෙන් ඒ කාලේ අතීතයේ පුරුෂයෝ වැඩිපුර උඩට පොරවලා තියෙන්නේ උතුරු සළුවක්. අද උතුරු සළුව කියන එක අපි අඳින්නේ ඇඳුමක් ඇඳලා ඊට උඩින්නේ. ඒ කාලේ එහෙම නෙමෙයි. පුරුෂයෝ ගොඩක් වෙලාවට උඩුකය නිරුවත්ව තියන් හිටියා. උඩුකය විශේෂ ගමනකදී වහගන්නේ තනි සළුවකින්. ඒ සළුවට තමයි කිව්වේ උතුරු සළුව. ඔය උතුරු සළුව ඉතින් එක එක වටිනාකමින් යුක්තයි. එදා තමන්ගේ ආචාර්යින්ට ශිෂ්‍යයා වටින උතුරු සළුවක් අරන් යනවා. උතුරු සළුව කියලා කියෙන්නේ පොඩි රෙද්දන්නේ නේ. ඒක අරන් යනවා. යද්දී ඔහුට දකින්න ලැබුණා ලෝකනායක තිස්ස බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරන් මෙහෙම වඩිනවා. ඒ දර්ශනේ මෙයාට නිකන් මොකක් දෙකක් කළා. ඇත්තටම අපිට ඒක හිතා ගන්න බෑනේ පින්වතුනි. මේ බණ කියන මමවත් බණ අහන ඔයාලවත් ඒ දර්ශනේ හැබෑවට මැස් දෙකෙන් දැකලා නැහනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ලස්සන උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරන් වඩිද්දී කොච්චර ලස්සන ඇද්ද කියලා අපිට දැක ගන්න පින් නැතුව ගියා. ඒ දර්ශනේ අර තරුණයාට දකින්න ලැබුණා. හිත පැහැදුනා. අතේ තියෙන්නේ ගුරුවරයා වෙනුවෙන් ගත්ත සළුව. මෙයා මේ සළුව 4ට 5ට නැමුවා. පොඩි පාපිස්සක් වගේ කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාවතේ සම්බුදුරජාණන් වහන්සේ සිරිපතුල් තිය එන පිළිවෙල පොඩ්ඩක් බලන් හිටියා. මේ හරියෙන් තිබ්බොත්
බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපාවල එක ශ්‍රී පාදයකට හරි පෑගෙයි. එහෙම හිතලා අර සලුව එළුව බිම. මහාකාරුණිකයන් වහන්සේ ඔහු එළූ සලුව රන්වන් සිරිපා යුග්මයෙන් පාගගෙන වැඩම කළා. ආවා හිතට ප්‍රීතිය. මං පිදූ මගේ සලුව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපතුල ස්පර්ශ කළා. සතුටක් උපන්නා. ඒ සන්තෝෂෙන් එදා බුදුරජාණන් වහන්සේට සාදුකාර දීලා වැඳලු. ඔය සිද්ධිය වෙන්න පිංගුතුනේ කොච්චර පොඩි කාලයක්ද යන්න ඇත්තේනේ. දැක්ක භාග්‍යතුන් වහන්සේ පූජා කරන්න අතේ තිබ්බ දේ ගත්තා, පූජා කළා, ඉවරයි. ඒ විනාඩි කිහිපේ වේගෙන් ගත වුණා. හැබැයි ඒ ගත වෙච්ච විනාඩි කිහිපය දීර්ඝ සංසාර ගමනකට පිළිසරණ හැදුවා. උන්වහන්සේ පස්සේ කාලෙක ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වෙනවා. ඒ අරහත් නාමය ටිකක් අපිට නුහුරුයි. අක්ඛන්ත සංඥක රහතන් වහන්සේ. එහෙම තමයි කියලා තියෙන්නේ. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ කියනවා මම මීට 94 කල්පයකට පෙර වටිනා සලුවක් බිම එලා බුදුරජුන්ට පිදූ පිනේ අසිරිය බලන්ට මම මෙතුවක් දුගතිය දැක්කේ නැහැ. මම මේ ගෞතම සාසනේ අරහත්ත්වයට පත් උනේ ඒ සලුව පූජා කරපු පිනේ උපකාරයෙන් කියලා කිව්වා. ඔයාලට ජීවිතේ පාපිස්සක් පාවඩයක් වගේ පූජා කරගන්න ලැබෙනවා නම් ඕන් මතක් කරගන්න. බුදු කෙනෙකුට පයට පෑගෙන්න මොහොතකට සලුවක් පූජා කරලා තමන්ගේ ජීවිතේ නිවනින් කෙලවර වෙන පිනක්. අපිට පින්වතුනි පින කරගන්න ලැබෙන අවස්ථාවේ කරගන්න පින විතරයි පේන්නේ. පිනේ විපාකයේ දකින්න ඥානය අපිට නැහැ. කම්ම විපාක විසයෝ අචින්තියෝ. කර්ම විපාක විෂය අචින්තනීයයි, හිතන්න බැරි එකක්. හිතන්න බැරි පින් රැස් වෙයි පින් කරන්න. පිනේ ඵලය අපිට හිතා ගන්න බැරි වුණාට කමක් නැහැ. අපි දන්නවනේ පිනේ ඵලය ඒකාන්ත කොට සැපයක්මයි. ඒ ඇති. පිනේ ඵලය ඒකාන්ත කොට සැපයක් කියලා දැනගත්තාම හොඳටම ඇති. ඕක හාර හොයන්න ඥානයක් අපිට නැහැ නෝවේ. යම් මේ දවසක අපි අමා නිවනක සැනසිච්චි කලෙක පුබ්බේ නිවාස ඥාණයෙන් වගේ හැරිලා බලද්දි පෙනේ ඉතින් කරගත්තුවා. මෙහෙමත් කරගත්තා පින්කම් කියලා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ එදා අසිරිමත් දානේ පූජා කරපු පින්වන්තයාට මේ ලස්සන ජාතක පුවත වදාලේ. ජාතක කතාව සමහරට ඔයාලා අහලා තියෙන්නත් පුළුවන්. මේ ජාතක පුවතේ නම අකිත්ති ජාතකය. මොකද ජාතක කතාව? අකිත්ති චරිය. අපේ බෝසතාණන් වහන්සේගේ තිබිච්චි බෝසත් චරියාවක් අකිත්ති. මේක විස්මිත චරියක්. පෙර ඈත අතීතයේ බරණැස රජකම් කළ බ්‍රහ්මදත්ත කියලා රජෙක්. ඔය කාලේ අප මහා බෝධිසත්වයෝ 80 කෝටියක තරම් සුවිශාල ධනස්කන්ධයකට අයිතිවාසිකම් කියන කුලයක පුතා වෙලා උපන්නා. එයා ජන්මලාභය ලබනකොට එයාට ලැබිච්ච නම අකිත්ති. අකිත්ති කුමාරයාට වයස අවුරුදු 4 වෙනකොට ඒ පවුලට දෙවෙනි දරුවෙක් හම්බුණා. එයා ගෑනු දරුවෙක්. එයාට දාපු නම යසවති. ටිකක් අපිට හුරුයි. බෝසතාණන් වහන්සේගේ නම අකිත්ති, නංගිගේ නම යසවති. දෙන්න යන්තම් තරුණ වයසට එනකොට ඒ සිටු කුලයේ ප්‍රධාන ජෝඩුව මලා. ඒ දෙන්න මිය පරලෝ ගියාට පස්සේ බෝසතාණන් වහන්සේ තමයි දැන් මේ සකල ධනස්කන්ධේ අයිතිකාරයා. සාමාන්‍යයෙන් සිටු පදවිය කියන එක තේරුම් ගන්න තරම් අපිට ඒ ගැන දැනුමක් නැහැ පින්වතුනි. සිටු පදවිය කියලා කියන්නේ හරියට රජ පදවියක් වගේ එකක්. හිටපු සිටුතුමා නැති වෙලා අලුතෙන් සිටුවරයෙක් පත් වෙනකොට ඒ සිටු මන්දිරයේ සේවක කාරකාදීන් විශේෂ වත්පිළිවෙත් වලින් තමයි සිටු පදවිය පිරිනමන්නේ. දැන් අකිත්ති සිටු පුත්‍රයාට මහ සිටු පදවිය දෙන විශේෂ උත්සවය.
එයාව ගබඩාචාරිකාව එක්කන් ගියා. ඒ කාලේ නෑනේ මේ අද තියෙන මේ බැංකු ක්‍රමවේදය. ඔයලා සැවැත් නුවර වන්දනා කරන්න ගිහින් තියෙනවා නම් බොහෝ වෙලාවට අනිවාර්යෙන් ගිහින් ඇති අනාථපිණ්ඩික සිටුමාලිගාව බලන්නනේ. මම දන්නේ දැන් නම් ඉස්සර නම් අනාථපිණ්ඩික සිටුමාලිගාවේ උඩට නගින්න පුළුවන් අපිට. ඒ සිටුමාලිගාවට නැග්ගට පස්සේ ඒ නටමුන් අතරේ තියෙනවා ළඟ ළඟ කොටු ගොඩාක්. ළඟ ළඟ චූටි කොටු. ඒ කියන්නේ කාමරයක් තරම් ලොකු නෑ. හැබැයි සාමාන්‍යයෙන් යමක් හොඳට පුරවන්න පුළුවන් කොටු ගොඩාක් තියෙනවා ගබඩා. හරියටම සිටුමාලිගාවේ මැද්දට වෙන්න තමයි ඒ ගබඩා ටික තියෙන්නේ. ඔව් වගේ තමයි රන්, රිදී, මුතු, මැණික් එක එක ඒවා පුරවලා තිබිලා තියෙන්නේ. ඔව් වගේ. ඔය ධන ගබඩා ඇර පෙන්නවා බෝසතන් වහන්සේට. මේ ඔබ වහන්සේට අයිති රන් ගබඩාවයි, මේ ඔබ වහන්සේට අයිති රිදී ගබඩාවයි, මේ මුතු ගබඩාවයි, මේ මැණික් ගබඩාවයි පෙන්නවා. බෝධිසත්වයෙක් ඉන්නේ. බෝධිසත්වයෙක් හිටපු නිසා සාමාන්‍ය කෙනෙකුට ධනය දැනෙනවා වගේ නෙමෙයි දැනුනේ. හරි ලස්සනයි බෝසතුන් හිතපු විදිහ. කල්පනා කළා. මගේ මුතුන් මිත්තෝ ධනය හම්බ කරලා හම්බ කරපු ධනය මෙහි දමා ඒ අය හිස් අතින් ගිහිල්ලා. එහෙම දකින්න ඥානයක් තිබ්බා. අපේ උනත් පිංගතුනේ අපේ මුතුන් මිත්තෝ මහා ධනස්කන්ධ හොයලා නැහැ. ඒ උනාට කතන්දරේ ඕකම නෙමෙයිද? ඕකමයි. ඕකමයි කතන්දරේ. ආභරණ තියෙන අය තමන්ගේ ආභරණ පාවිච්චි කරනකොට කියනවා මේක මගේ වලල්ල, මේක මගේ මුද්ද, මේක මගේ කරාඹ දෙක. එයාලා එහෙම කියනවා. එයාලා මැරුණට පස්සේ අපි ඒක ගැන කියනවා මේක අහවලාගේ වලල්ල, අහවලාගේ මුද්ද, අහවලාගේ කරාඹ. මට මතකයි එක අවස්ථාවක අපි දන්න කියන මහත්තයෙක් අන්තර වෙලා එයාගේ මල ගෙදරට යද්දී එයා පදින සුකෝපභෝගී වාහනේ, ඒකෙන් තමයි අපි උමන ගහන්න එන්නේ. ඒ වාහනේ මට ඒ නිසා හුරුයි. ඒ වාහනේ මල ගෙදර ඉස්සරහම නවත්තලා තිබ්බා. මට ඒක දැක්ක ගමන් මගේ හිතට තද්දට ආවා හිතවිල්ල. ඔහු පැදපු සුකෝපභෝගී වාහනේ පෙනේ. ඔහු ගිහින් මේකමනේ කතන්දරේ. ගොඩාක් ධන සම්පත් තියෙන අය ඒ ගොඩම අත්හැරලා යනවා. චුට්ටක් ධනෙ තියෙන අය ඒ චුට්ට අත්හැරලා යනවා. බොහෝ ආභරණ තියෙන අය ඒ බොහෝ ආභරණ අත්හැරලා යනවා. ආභරණ ඩිංගිත්තක් තියෙන අය ඒ ඩිංගිත් අත්හැරලා යනවා. දන්න කියන අය ගොඩාක් ඉන්න පිරිස ඒ දන්න කියන සියලු දෙනාව අත්හැරලා යනවා. එහෙම මහ ලොකු දැන හැඳුනුම්කම් නැති ওই පවුලේ 4-5 දෙනා විතරක් දන්න මිනිස්සු ඒ දන්න 2-3 දෙනාව අත්හැරලා යනවා. හැඩකාර ඇඟවල් තියෙන අය හැඩ ඇඟ අත්හැරලා යනවා. එහෙම මහ ලොකුවට හැඩයක් නැතත් හැමෝම ඇඟ අත්හැරලා යනවා. ජීවිතේ බෝසතන් වහන්සේ කල්පනා කළා මම නම් යන දවසක හිස් අතින් යන්නේ. ලෝභකමද මේ? මම නම් යන දවසක හිස් අතින් යන්නේ. තියෙන ඔක්කොම අරයි යනවා. ලෝභකමද? ප්‍රඥාව. ඒ තමයි ප්‍රඥාව. බෝසතුන්ගේ නුවණට වැටහුණා මෙහෙම ගාථාවක්. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං තං තස්ස හෝති අත්ථාය නෝචායං තත්ත ඩයිහති. තමන් දිවිගෙවන ගෙදර ගිනිගත්තොත් නැනවතා වහා සැනකින් ඒ ගෙදර ඇතුලේ තියෙන වටින පහේ බඩු මුට්ටුවක් එළියට වීසි කරගන්න සිතයි. ගෙවල් හදිසි ගින්නකට අහුවෙච්ච අයෝ මේක දන්නේය. ගෙදරක් ගිනි ගත්තොත් එහෙම නැත්නම් ඒ ගෙවල් නාය යන ප්‍රශ්නේ එහෙම එනවනේ. එතකොට බලන්න තියෙන ඔක්කොම ටික කොහොම හරි උස්සන් කරගෙන අරන් එනවා. අපි මේ වැඩ ඉන්න අපේ අසපු පැත්තට අවුරුදු කීපක සැරයක් එනවා ගම් වතුර. කඩුවෙල ඔයලා දන්නවනේ.
ශ්‍රද්ධා රූප වහිනී බලනකොට සමහරට කලින් කලට පෙන්නනෝනේ. මෙන්න මේ සැරේ දාපු ගම් වතුරට යට උණයි කියලා. අපේ අසපුවල නම් උඩට තට්ටු තියෙන නිසා වතුර යන්තම් දානකොට අපි කොහොම හරි බඩු මුට්ටු ටික වටින පහේ ටික උඩට අරගෙන තියා ගන්නවා. ඔය කඩුවල ඉන්න මිනිස්සු වතුර දානකොට කරන්නේ ඇඳන් උඩට බඩු ටික ඔක්කොම දාලා ඇඳ වහල ගානට මෙහෙම ලනු දාලා උස්සනවා. ඇඳේ හතර පැත්තෙන් ලනු දාලා වහලට උස්සනවා මෙහෙම. මීට නුදුරු කාලේ කාපු ගම් වතුරට ඒ මිනිසුන්ගේ ගෙවල් වල වහල මට්ටමට වතුර පිරුණා. මොනවා කරන්නද? අර බඩු මුට්ටු ඔක්කොම උස්සලා තියලා තියෙද්දි බලාගෙන ඉද්දි වතුර නැග්ගා. මොනවා කරන්නද? ජීවිත කියන්නේ ඔහොමනේ නේද පින්වතුනි? උපද්‍රවයක් එන්න ඕන ක්‍රියාත්මක වෙන හැටි බලන්න. ගෙදරක් ගිනි ගත්තොත් නැනවතා වහා කරන්නේ ගිනි ගන්න ගෙදර වටින පහේ දෙයක් එළියට විසික් කරන එකයි. ඇයි හේතුව? තන්තස්ස හෝති අත්තාය. ඒක තමයි ඉතුරු වෙන්නේ. නෝජයන් තත්තඩයි ඇති. ගෙදර තමන්ගේ වුණාට ගෙදෙට්ට ගිනි ඇවිලුණාට පස්සේ ගිනි ගන්න කිසිවක් ගැන හූල්ලලා ඇති වැඩක් නැහැ. ඒක ඉවරයි. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඒ වගේමයි මේ ජීවිතේ නම් වූ ලෝකය. ජරා මරණ වලින් මේක ඇවිලිලා. බණ කියන මගේ ජීවිතේටත් ඒ ගින්නම ඇවිලිලා. ජරා මරණ. බණහන ඔයාලගේ ජීවිතත් ඒ ගින්නටම අහු වෙලා. ජරා මරණ. මේ බණ ඩිංගිත් ඉවර වෙනකොටත් ඔය ගින්න අපේ ජීවිතේ කොටහක් දවනවා. නවත්තන්න බෑ. ජරා මරණ ගින්නින් තමන්ව ඇවිලලා කියලා තේරෙන කෙනා නීහරේ තේව දානේන තමන්ට ඇති හැකි ආකාරයෙන් දන් දෙන්න පටන් ගන්නට දින්නම් හෝති සුනිහටන්. දුන් දේ පරිස්සමින් බැහැර කරන ලද දෙයයි. ගෙයක් ගෙන ගන්නකොට මිනිස්සේ ගෙදර තියෙන වටින බඩු මුට්ටුවක් එළියට දාන්න පිංගුතුනේ කා වෙනුවෙන්ද? ගේට ගෙනි ඇවිලලා වටින බඩුවක් එළියට දානවා. කා වෙනුවෙන්ද ඒක? ඕන් ඔය අනේකේ කරන් ගියපු දෙන්න. එහෙමද? ඒක කා වෙනුවෙන්ද එළියට දාගත්තේ? තමන් වෙනුවෙන්. දෙන දානයක් කා වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. හොඳට බුද්ධිමත්ව හිතන්න. දෙන දානයක් අපත යන්නේ. ඒක තමන් වෙනුවෙන්. දුන් දෙයක් කවදාවත් අපට අපත යන්නේ. ඒක තමන් වෙනුවෙන්. තමන්ට ආරක්ෂා කරගන්න පුළුවන් තමා සන්තක හොඳම නිධානය තමයි දානය. අහිමි වෙන්නේ. ගොඩ ගහ ගන්න දේවල් අහිමි වුණාට දන් දීපු දෙයක් අහිමි වෙන්නේ. බෝසතන් වහන්සේ කල්පනා කළා මම ඔක්කොම දන් දෙනවා. ඒ මොහොතේම හිතින් අතහැරියා. යසවති නංගිව කැඳෙව්වා. කැඳවලා කිව්වා නැගණි මේ සියලු ධනස්කන්ධය ඔයාටයි. මට මේන් කිසිවක් එපා. දන් දුන්නා. තමන් උරුමකාරයා තමන්ගේ උරුමේ සම්පූර්ණයෙන් අත්හැරියා. මේ ඔක්කොම ඔයාටයි. ඔයා ගන්නට කිව්වා. එතකොට යසවති ඇහුවා ඈ යන්නේ ඔයා දැන් මේ ඔක්කොම මට දන් දෙන්නේ ඔයා මොකක් කරන්න හිතාගෙනද? නැගණි මම මේ ඔක්කොම අත්හැරලා ගිහින් හිමාලයේ ඍෂිවරයෙක් විදියට බහුන් අඩනවා. මට මේ කිසිවක් එපා. එතකොට යසවතී නැගණි කිව්වනේ මෙහෙම කතාවක්. ඈ යන්නේ ඔයා හිතනවද ඔයා හෙලපු කුණු කෙලපිඩ මං කටින් ගනී කියලා? එහෙම කිව්වනේ. අද කාලේ කොස් ගහට මරා ගන්නේය. ඔය කොස් ගහ උඹගේ නෙමෙයි මගේ. බලන්න ඥානවන්තයෝ. එකල අකිත්ති කිව්වේ අපේ මහා බෝධිසත්වයෝ. එකල යසවති උප්පලවන්නා රහත් තෙරණි. සසරි පිම්පුරන් ආපු අය. අයියා අත්හරිනකොට නංගි ඒ විදිහටම අත්හරිනවා. විස්මිතයි මුනිවරුන්ගේ ලෝකය. ඒ අය ආපු ගමන පිංගුතුනි හරි පැහැදිලි. ඒ ගමන ගැන ආපහු හැරී බලද්දි තිබුණේ ලස්සනක්. ඒ පිරී තිබුණ දානේ,
එය පිරී තිබුණා සීලයෙන්. එය පිරී තිබුණා ඉවසීමෙන්. ඒ පිරීලා තිබුණා මෛත්‍රියෙන්, කරුණාවන්තකමෙන්, ගුණධර්ම වලින්, සත්පුරුෂකමෙන්. ඔයාලා බලන්න ඔයාලා යන මාවත දානෙන් පිරී තියේද? සත්පුරුෂකම් වලින් පිරී තියේද? ගුණධර්ම වලින් පිරී තියේද? ඉවසීම, කරුණාව, මෛත්‍රිය, මුදිතාව ආදී ගුණයන්ගෙන් ඔයාලගේ ගමන පිරීලා තියෙනවා නම් ඔයාලා සතුටු වෙන්න. මා නැනවතුන් ගියපු පාරක යනවා. මා මුනිවරු ගියපු පාරක